අයිබෝන් වෙලාව රෑ 9 පහු වෙලා විනාඩි 55යි. ඉතින් දවසේ වැඩ කටයුතු නිමා කරලා පොඩ්ඩක් එළියට ඇවිල්ලා වාඩි වුණා. අහස දිහා බලාගෙන ඉන්නකොට මොන හරි දෙයක් කියන්න කියලා ඉතින් ෆෝන් එකත් අතට අරන් මේ වීඩියෝ එක කරන්න කියලා හිතුණා. ගොඩක් දෙනෙක් මගේ YouTube නාලිකාව නරඹනවා දැන්. ඇත්තටම මට හිතුණා මේ YouTube නාලිකාව නරඹන මගේ දේශනවලට සවන් දෙන ගොඩක් දෙනෙකුට මේ විශ්ව ශක්තිය කියලා කියන එක පිළිබඳ හරියටම අවබෝධයක් නැහැ කියන එක. මේ විශ්ව මාතාවත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක පිළිබඳ හරියටම අවබෝධයක් නැහැ කියන එක මට තේරුම් ගියා. ඒක නිසා මේකේ සත්‍යතාවය පැහැදිලි කරන්න කියලා මම මේක අවස්ථාවක් කරගත්තා. මම මේ ස්වභාව දහම දිහා බලාගෙන දැන් ඉන්නවා. ඇඟට සිසිලසක් දැනෙනවා. පුදුමාකාර නිහඬතාවයක් දැනෙනවා. අහසේ තරු පායලා තියෙනවා තැනින් තැන. හරිම සුන්දරයි. මේ ස්වභාව ධර්මය හරිම අපූරුයි. උදේ ඉඳලා විවිධාකාර ගෝසාකාරී සමාජයක ජීවත් වෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්න හදනකොට හිතට අමුතු හැඟීමක් දැනෙනවා. ඔයාලා ජීවිතේ යම් කිසි මොහොතක යම් කිසි කාල සීමාවක් වෙන් කරගෙන මෙන්න මේ හුදකලා වෙච්ච ස්වභාවය අත්විඳින්න බලන්න. මුළු පරිසරයම නිහඬයි. එකම නිහඬතාවයක් පවතිනවා. ඇත්තටම මොකද්ද මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ? මොකද්ද මේ විශ්වයේ සත්‍යම ස්වභාවය කියලා කියන්නේ? ඔබ මොනවද මේ හොයන්නේ? ඔබ මොනවද මේ විශ්වෙන් ඉල්ලන්නේ? ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවද? මේක කොහොමද සිද්ධ වෙන්නේ? මං කාටද ස්තුතිපූර්වක වෙන්නේ? මම ඔයාලා දැන් මෙන්න මේ විශ්වයේ තියෙන ඒ ඉහළම ভাইබ්‍රේෂන් එකට, ඒ විශ්වයේ තියෙන දිව්‍යත්වයට, ඒ විශ්වයේ තියෙන දිව්‍යමය ස්වභාවයට පත් වෙන්න, පත් කරගන්න, පත් වෙන ස්වභාවයට ඔබව මං එක් කරගෙන යනවා. ඔබ මෙතෙක් බාහිරින් ඉල්ලපු ඒ දේවල් සියල්ලම ඔබ තුල දැනට පවතිනවා. ඔබ ඇතුළත නිදානයක් පවතිනවා. ඔබ මේක නොදැනයි මේ සියල්ල සිදු කරන්නේ. ඔබ මාත් සමග මේ මොහොතේ ඒ විශ්වයේ දිව්‍යත්වයේ සමග, එහෙම නැත්නම් මේ විශ්වයේ බුද්ධ ස්වභාවයේ සමග කුමක් හෝ විශ්වයේ පවතින ස්වභාවය, මේ මොහොතේ පවතින ස්වභාවයට පත් වෙන්න මාත් සමග එකතු වෙන්න. ඔබට තේරෙනවා, ඔබට දැනෙනවා පුදුමාකාර විදිහට මේ ස්වභාවධම නිහඬතාවයට පත් වෙලා. අපි දැන් මේ නිහඬතාවයට පොඩ්ඩක් සවන් දෙමු. ඔබ මේ නිහඬතාවයට හොඳින් සමවදින්න. සියල්ල නිහඬතාවයට පත් වෙලා. ඔබට සම්පූර්ණයෙන්ම ඔබගේ මනසයි මේ බාහිරින් පවතින මේ නිහඬතාවයයි ඔබට දැනෙන්න පටන් ගන්නවා.
හොඳින් ඔබගේ ශරීරයට, හොඳින් ඔබගේ මනසට ඇස් දෙක පියාගෙන ස්වභාවික විදියට ඉන්න ඉඩ අරින්න. පවතින්න ඉඩ අරින්න. ඔබට දැන් දැනෙනවා මේ බාහිර, මේ අභ්‍යන්තරය කියලා වෙන් කරගන්න බැරි ස්වභාවයක්. සැබවින්ම පවතින්නේ ඒකාත්මික වූ ස්වභාවයක්. මේ ඇතුළත ඒ අවකාශමය ස්වභාවය, මේ බාහිර ඒ අවකාශමය ස්වභාවය පවතින බව ඔබට දැනෙනවා. මේ සියල්ලම එකම වයිබ්‍රේෂන් එකක්. මේ කම්පන වෙන ස්වභාවය ඔබට දැනෙනවා. ඇත්තටම මෙතන කම්පනයක් පමණයි පවතින්නේ. හොඳින් නිරීක්ෂණය කරන්න. එතකොට මේ අපිට එන සිතිවිලි, සිතිවිලි වලට මුල් නැහැ. සිතිවිලි එනවා, සිතිවිලි යනවා. ඇත්තටම සිතිවිලි කියලා කියන්නේ ලෝකෙන් කියලා දුන්න දෙයක්. හැම සිතිවිල්ලකම තියෙන දේ බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒ සිතිවිලි වල තියෙන්නේ මිනිස්සු හදාගත්ත ලෝකයක නාම රූපයන්. මේ නාම රූප සියල්ල නේද උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. අපි මේවා සත්‍යයක් කියලා අල්ලගෙන ඉන්න නිසායි නේද අපිට ඇත්ත ස්වභාවය, මේ විශ්වයේ තියෙන යථාර්ථ ස්වභාවය අපේ මග හැරිලා තියෙන්නේ. මෙන්න මේ සියලුම ශාස්ත්‍රවලුම් පෙන්වලා දීලා තියෙන මේ විශ්වයේ සදාකාලික ස්වභාවයට ඔබ කැඳගෙන යන්නයි හදන්නේ. ඔබට තවත් ඉන්පසු බාහිරින් කිසිම දෙයක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔබ ස්තුති කරන්න ඕනේ ඔබටමයි. ඔබගේ සත්‍ය ස්වභාවය ඔබ ස්පර්ශ කරන්න. ඔබට දැනෙනවා ඔබගේ ඇතුළත ඒ කම්පන ස්වභාවය. ඒට ඒ විදිහට පවතින්න ඉඩ හරින්න. ඔබ කිසිම දෙයක් ඉලක්ක කරන්න එපා මනසින්. ඔබ භාවනා කරන්න උත්සාහ කරන්න එපා. ඒ සියල්ලම ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වයක්. ඔබ මනසින් කරන්න හදන සෑම මොහොතකදීම, ඔබ යමක් කරන්න උත්සාහ කරන සෑම මොහොතකදීම ඔබ මේ සබහාදහමෙන් වෙන් වෙනවා. ඔබ මේ විශ්වයෙන් වෙන් වෙනවා. ඔබ ඒ දිව්‍යමය ස්වභාවයෙන් ඔබ වෙන් වෙනවා. දැන් ඉඩ දෙන්න ඔබගේ ශරීරයට, ඔබගේ මනසට මේ සබහාදහමේ තියෙන ඒ කම්පන ස්වභාවය සමග ඒකාත්මීය වෙන්න. දැන් ඔබට ඔබගේ ඇතුළාන්තයෙන් ඒ දිව්‍යමය නාදය සුසර වෙන්න පටන් ගන්නවා. ඔබගේ ශරීරයේ පහළ කොටසින් හෝ ඔබගේ හිස් මුදුනෙන් ඒ විඥානය ආරම්භය එක්ක මේ සුසුම්නාවේ පහළ කෙළවරින් යම් කිසි නාද රටාවක් ඔබට ඇහෙන්න පටන් ගනී. හොඳට සමන් දෙන්න. මේකට අනහත මියුසික් කියලා කියනවා. ඔබගේ හදවත ප්‍රදේශයෙන් යම් කිසි බෙරහඬක් වාදනය වෙනවා වගේ ඔබට ඇහෙන්න පටන් ගනී. ගැඹුරින් සවන් දෙන්න ඔබගේ ඇතුළාන්තයට. මේ දිව්‍යමය නාදය ඔබගේ පහළ සිට ඉහළට නාද වෙනවා. ඔබට හොඳින් ඇහෙනවා ඇති. ඔබගේ හදවත ගැහෙන රිද්මයත් සමගම ඒ නාද රටා සුසර වෙනවා ඔබට දැනෙන්න පටන් ගනී. ඒ අයි ඔබගේ ඇත්ත ස්වභාවය. ඒ අයි ඔබගේ සත්‍ය ස්වභාවය. ඒට මතුවෙන්නට ඉඩ හරින්න. හිස් මුදුනේ අනන්ත අවකාශයේ සිට ඔබගේ
ඒ නාද රටා ඔබ තුල ක්‍රියාත්මක වෙන ඔබට දැනෙනවා. යම් කිසි බෙරහඬක්, ඕම්කාරයක්, නිහඬතාවයේ වීණාව එන ස්වභාවයක් ඔබගේ විඥාන ධාරාව තුල ක්‍රියාත්මක වෙන ඔබට දැනෙනවා. හොඳින් සවන් දෙන්න, එයට ඉඩ දෙන්න. ඔබගේ ඇතුළාන්තයේ ක්‍රියාත්මක වෙන ඒ නාදය මුළු විශ්වය පුරාම අනුනාද දෙනවා. ඔබට ඒක දැනෙනවා. මෙයයි මේ විශ්වයේ පවතින සදාකාලික ස්වභාවය. ඒ දිව්‍යමය සාගරය, ඒ බුද්ධ ස්වභාවය ඔබ දියවි යන්න ඒ ශක්තිය තමඟ. ඔබ මෙතෙක් කාලයක් සසරේ සොයපු ඒ යථාර්ථ ස්වභාවය, සත්‍ය ස්වභාවය ඔබට දැන් දැනෙනවා. ඔබගේ මනස සම්පූර්ණයෙන්ම සමස්තය බවට පත් වෙලා, ඔබගේ කය සම්පූර්ණයෙන්ම ඔබට නොදැනී ගිහින් පවතින්නේ එකම සංගීත නාද රටාවක් පමණයි. මේ මහා මෛත්‍රිය, මහා ප්‍රේමය ඔබගේ හදවත තුල ක්‍රියාත්මක වෙනවා. මේක මනක් කල්පිතයක් නෙවෙයි. මේ පවතින සත්‍යම ස්වභාවය. ඔබගේ මනස සම්පූර්ණම අක්‍රිය කරන්න. ඒ වයිබ්‍රේෂන් වලට විතරක් ඉඩ දෙන්න. දැන් ඔතන පවතින්නේ කම්පනයක් පමණයි. පුද්ගලයා අතුරුදහන් වෙලා. ඒ දැනෙන සැනසීම, ඒ සුවය, ඒ ආදරය, ඒ මහා ප්‍රේමය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. අපි තවත් බාහිරින් කුමක් ඉල්ලන්නද? මම නමස්කාර කරමි, නමාමි, විශ්වයට නම දෙමි. ඒකේ තේරුම මම ඔබම වෙමි, ඔබ බවටම පත් වෙමි කියන එකයි. දැන් ඔබට කිසිවක් හමුවන්නේ නැහැ. ඔබ මේ ස්වභාවය දීර්ඝව ඔබට හැකිතාක් වෙලා මේ සුවය විඳින්න. ඉන්පසු ඔබ සාමාන්‍ය ජීවිතයේ පසුවදා උදේම නැගිටලා සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යන්න, මහන්සි වෙලා වැඩ කරන්න. හැම මොහොතකම ඔබ ඒ විශ්වයේ ස්වභාවය සිහිපත් කරන්න. ඒ ඔබට පිහිට වෙන බව විශ්වාස කරන්න. කිසිම දෙයක් ඉල්ලන්නට අවශ්‍ය නැහැ. ඔබ සෑම මොහොතකම ඒ අවදිමත් භාවය තුල ජීවිතය ගත කරන්න. ඔබ බලාපොරොත්තු වෙන සියල්ල ඔබ ළඟට ආකර්ෂණය වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන සියලුම දේම ඉෂ්ට සිද්ධ වෙන්න පටන් ගනීවි. ඔබ කිසිවක් කරන්න යන්න එපා. ඔබ සියල්ල අතෑර සිටින්න. සියල්ල අතාරිනවා කියලා කියන්නේ ඔබ හිස් අවකාශයේ බවට පත් වෙලා සිටිනවා. හිස් අවකාශයේ බව කියලා කියන්නේ මේ විශ්වයේ දිව්‍යත්වය. ඒ විසින් ඔබව රැක බලා ගන්නවා. ඔබට කිසිවක් කරන්න ඉඩ තියන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා ඇති ඔබගේ සත්‍ය ස්වභාවය. ඔබ යමක් කරන්න උත්සාහ කරොත් එය ඔබ විසින් ඉෂ්ට කිරීමට සිදු වේවි. ඔබ සියල්ල අතහැර දාලා નિરાයාසව ජීවිතය ගත කරොත් ස්වභාව දහම මේ විශ්වය ඔබ ආරක්ෂා කරાવી ධර්මතාවය. ඔබ කෙනෙකුට ඇඟිල්ලක් දික් කළ චෝදනා කරොත් ඔබ දෙසට ඇඟිලි 4ක් යොමු වෙලා තියෙනවා. ඒ වගේ ඔබ දෙසට නැවත ඒව පැමිණෙනවා. ඔබ කෙනෙකුට ඇඟිල්ල දික් කරලා පෙන්නලා ආදරය කරොත්
ඔබ දෙසට ඇඟිලි 4ක් යොමු වෙලා තියෙනවා. එක ධර්මතාවයක්. මින් පස්සේ ඔබ මේ ධර්මතාවය අවබෝධ කරන සෑම මනුස්සයා වෙනුවෙන්ම ආදරණීයව කටයුතු කරන්න. ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා. හැමෝටම ජය වේවා.